ආයිබෝවන් හැමෝටම අද මම කතා කරන්න හිතුවේ අපේ ජීවිතවලට මුණගැහෙන සුවිශේෂී මිනිස්සු ගැන. ඔයා කවදහරේ හිතලා තියෙනවද ඇයි සමහර මිනිස්සු අපිට මුණගැහුණ ගමම්ම අවුරුදු ගානක දැනහැඳුනුම්කමක් තියෙන වගේ දැනෙන්න කියලා. ඒ වගේම ඇයි සමහර අය අපේ ජීවිතවලට ඇවිල්ලා ලොකෝ කුණාටුවක් මවලා හදිස්සියම යන්න කියලා. ඔය අහලා ඇති සෝල්මේට්ස්ලා ගැන. ඒ වගේම ට්වින් ෆ්ලේම්ස්ලා ගැන. හැබැයි මේවා නිකන් වචන විතරක්ද? එහෙම නැත්තම් ඇත්තටම මේ බැඳීම්වල අපිට කතා කරන්න දේවල් ටිකක් තියනවද? අද අපි අපේ පොඩ්කාස්ට් එකෙන් ඒ ගැන කතා කරමු. අපේ ආත්මය පරිණාමය වෙන්න ඇත්තටම මේ හැම බැඳීමක්ම බලපානවා. ඉතින් අද අපි මේ පොඩ්කාස්ට් එකෙන් කතා කරන්න යනවා විවිධ වර්ගයේ ආත්මීය සම්බන්ධතා පහක් ගැන සහ ඒව කොහොමද හඳුනගන්නේ කියලා. ඉතින් ඒ වගේම ඔයාට පුළුවන් අද මේ සාකච්ඡාවත් එක්ක එකතු වෙලා හිටියොත් ඔයා මේ දවස්වල ඉන්නේ මොන වගේ බැඳීමකද කියලා තේරුම් ගන්න. ඉතින් අද පොඩ්කාස්ට් එකට යන්න කලින් ඊයේ දවසේ මගේ පොඩ්කාස්ට් එකට කමෙන්ට් කරපු යාළුවන්ව මතක් කරලා ඉන්න ඕනි කියලා මම හිතුවා. දැන් මම පුරුද්දක් විදිහට ඒක දිගටම කරනවා කියලා තමයි හිතාගෙන ඉන්නේ. මොකද YouTube එකේ මාත් එක්ක එකතු වෙලා ඉන්න අය වගේම Facebook එකේ මාත් එක්ක ගොඩක් දෙනෙක් එකතු වෙලා ඉන්නවා. ඉතින් ඒ අය ගැනත් මතක් කරන්න ඕනේ කියලා මට හිතිලා තියෙනවා. හරි ඉතින් ඊයේ අපි කතා කරේ දිනන මිනිස්සුන්ගේ රහස දැන් අපිට ජීවිතය වෙනස් කරගන්න උදව් වෙන M7 උපක්‍රමය ගැන. ඉතින් ඔයාටත් ඒක ඊයේ දවසේදී ඒක බැලුවේ නැත්තම් ඇහුවේ නැත්තම් ඔන්න ඔයාටත් ගිහිල්ලා අහන්න කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඊයේ කමෙන්ට් කරලා තිබුණා ඉමාෂා ඕෂදී thank you so much. ඒ වගේම උපේන්ද්‍ර පුබුදු, ඉරංගී සුබසිංහ, චන්දිමාල් කුමාර, අනුෂා බේසිංහ, ඒ වගේම තමයි තනෝජා ශාමලේ, ඊට පස්සේ UM ෆාරිස් පුරුදු විදිහටම ඉන්නවා, හේම සිරි ඉන්නවා, ඡායා දෙල්හානි, ඒ වගේම G සන් කියන ප්‍රොෆයිල් එකකිනුත් කමෙන්ට් එකක් දාලා තිනවා. ඉතින් ගොඩක් ස්තුතියි ඔයාලා හැමෝටම. ඉතින් අද කතා කරන මාතෘකාව සම්බන්ධයෙන් ඔයාලගේ තියෙන අදහස් කමෙන්ට් කරන්න. මං හරි කැමතියි ඔයාලගේ අදහස් දැනගන්න. thank you කියලා කියනවට වඩා එහෙම නැත්නම් heart emoji එකක් දානවට වඩා ඔයාලගේ අදහස් share කරගන්න. එතකොට අපිට කතා කරන්න දේවල් තියෙනවානේ. හරි. ඉතින් අද අපේ මාතෘකාවට එමු. අපේ ජීවිතේ අපිට මුණ ගැහෙන සම්බන්ධතා වර්ග ගැන තමයි අද අපි කතා කරන්නේ. පළවෙනි සම්බන්ධතා විශේෂය. මුලින්ම අපි කතා කරමු හැමෝම දන්න හැමෝම හොයන soulmate connection එක ගැන. soulmate කෙනෙක් කිව්වහම අපේ ඔළුවට එන්නේ ලස්සන ආදර කතාවක් විතරයි නික පාට මැවෙන්නේ. හැබැයි ඇත්තටම soulmate කෙනෙක් කියන්නේ ඔයාගේ ආත්මයට ගැලපෙන සහකරුවෙක්. අපි කොහොමද මේ අය වඳුනගන්නේ? ඒ පිරිමි කෙනෙක් වෙන්න පුළුවන්, ගෑනු කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම කෙනෙක් එක්ක ඉන්නකොට දැනෙන්නේ පුදුමාකාර සහනයක්. එයා ඉස්සරහා අපිට අපිම වෙලා ඉන්න පුළුවන් කිසිම චකිතයක් නැතුව අය අමුතුවෙන් මවාගත්ත චරිතක අපිට ජීවත් වෙන්න වෙන්නේ නැහැ එයා ඉස්සරහදී. ඒ වගේම අපේ දුර්වලකම් දැකලා එයාලා අපිව විනිශ්චය කරන්නේ නැහැ. අපි හැමෝම ළඟ දුර්වලකම් තියෙනවා, ප්ලස් පොයින්ට් තියෙනවා, නෙගටිව් පොයින්ට්ස් තියෙනවා. ඉතින් ඒ නෙගටිව් පොයින්ට්ස් දැකලා අපිව විවේචනය කරන්න, විනිශ්චය කරන්න යන්නේ නැහැ. එයාලා අපිව අපි විදිහටම පිළිගන්නවා. ඉතින් soulmate කෙනෙක් කියන්නේ අනිවාර්යයෙන්ම විවාහක සහකර්ම වෙන්න ඕනේ නෑ. සමහර විට වාගේ සහෝදරයෙක් වෙන්න පුළුවන්, සහෝදරියක් වෙන්න පුළුවන්, සමීපතම මිතුරෙක් මිතුරියක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අය අපේ ජීවිතයට එන්නේ අපිට සහයෝගය දෙන්න සහ අපේ ජීවිතය ලස්සන කරන්න. අද ඉන්නවට වඩා පුංචිම හරි දෙයක් කරලා අපේ ජීවිතේ ලස්සන කරන්න, ලස්සන මතක ඉතිරි කරන්න තමයි මේ soulmate connection එකක් තියෙන අය එන්නේ. ඉතින් අපේ ජීවිතේ හැම කඩයිමකදීම මම ඔයා එක්ක ඉන්නවා කියන වචනය ක්‍රියාවෙන් වෙන්න පුළුවන් පෙන්වන කෙනා තමයි ඔයාගේ soulmate බවට පත් වෙන්නේ. හරි. එතකොට ට්වින් ෆ්ලේම් කියලා කියන්නේ කවුද? හරියට එයා අපේම කැඩපතක් වගේ. soulmate බැඳීමකට වඩා මේ සම්බන්ධතාවය හුඟක් වෙනස්. හරියට මේ සම්බන්ධතාවය ගැන විස්තර කරන අය කියන්නේ එකම ආත්මයක් ශරීර දෙකකට බෙදිලා උපදින්න අවස්ථාව තියෙනවා. අන්න එහෙම බෙදුණු ආත්මය තමයි ට්වින් ෆ්ලේම් කෙනෙක් විදිහට අපිට මුණ ගැහෙන්න කියලා. හරියට අපේම කැඩපත වගේ තමයි ඒ කෙනාව අපිට දැනෙන්නේ. ඉතින් මේ විදිහ කෙනෙක්ව අපිට මුණ ගැහුණාම අපිට දැනෙන්නේ හරිම දරුණු තීව්‍ර අත්දැකීමක්. ඔයා තුළ තියෙන බය, සැකය, ඔයාගේ
අඩුපාඩු හංගන්න හදන අඩුපාඩු අපිට ඒ පුද්ගලයා තුළින්ම පේන්න පටන් ගන්නවා. ඒ නිසා මේ සම්බන්ධතා මේ හරි සුමටව ගලාගෙන යන්නේ නැහැ. මේ සම්බන්ධතාවල ගැටුම් වැඩි. ඉතින් මේ සම්බන්ධයේ අරමුණ ඔයාව සතුටින් තියෙන එක නෙමෙයි. soulmate connection එකේදී වගේ ඔයා නිතරම සතුටින් ඉන්නේ නැහැ twin flame සම්බන්ධතාවයකදී. එතනදී වෙන්නේ twin flame සම්බන්ධතාවයක් ඔයාට මුණ ගැහුනහම වෙන්නේ ඔයාව වර්ධනය කරන එක. ඔයාගේ ආත්මය මීට වඩා ඉහළ තලයකට අරගෙන යන්න තමයි මේ සම්බන්ධතාවයක මුණ ගැහෙන මනුස්සෙක් උත්සාහ කරන්නේ. ඉතින් ඒ අය අපිට රිදවනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ රිදවීම අවසානයේ ඔයා ඉන්නවට වඩා ශක්තිමත් මනුස්සෙක් බවට පත් වෙනවා. ඉතින් twin flame සම්බන්ධතාවයේ වේදනාකාරී. හැබැයි ඒ සම්බන්ධතාවයේ අවසානයේ අපිට යම් දෙයක් අපිට යම් සාර්ථකත්වයක් ලැබෙනවා. ඊළඟ සම්බන්ධතාවය තමයි karmic relationships. හරි. ඉතින් මේක අපි හුඟ දෙනෙක් අතරමං වෙන තැනක්. ඒ තමයි karmic relationship එකක්. හරි ගොඩක් වෙලාවට twin flame එකක් වගේම තද්දට ආකර්ශනීය විදිහට දැනෙන්න පුළුවන්. අපිට හිතෙනවා මුලදී මේක නම් පුදුමාකාර හමුවීමක්. මේක magical මීට් අප් එකක් කියලා. හැබැයි ටික දවසකින් මේක මාර විදිහට මානසිකව වද දෙන ලොකු රෝලර් කෝස්ටර් එකක් වගේ තමයි අපිට දැනෙන්නේ. එක වෙලාවකට පාරම විදිහට ආදරේ, අපි කියන්නේ පට්ට ආදරේ කියලා. එහෙම ආදරේ. හැබැයි ඊළඟ මොහොතේ පුදුමාකාර තරහක්, වෛරයක්, නොගැලපීමක් දැනෙනවා. ඉතින් ඇයි මේ වගේ සම්බන්ධතා අපිට මුණ ගැහෙන්නේ? පෙර ආත්මයක එහෙම නැත්නම් අපේ ජීවිතේ මුල් කාලේ අපි තවදුරටත් ඉගෙන ගත යුතු පාඩමක් ඉතිරි වෙලා තියෙනවා නම් ඒ පාඩම උගන්වන්න තමයි මේ පුද්ගලයා එනවා කියලා සලකන්නේ. ඉතින් අපි පාඩම ඉගෙන ගත්ත ගමන් මේ බැඳීම එතනින් ඉවර වෙනවා. ඉතින් අපි තවදුරටත් ඒ බැඳීම බලෙන් අල්ලගෙන ඉන්න උත්සාහ කළොත් වෙන්නේ මොකද? තව තවත් අපිට රිදෙන එක විතරයි වෙන්නේ. ඉතින් ඒ නිසා karmic relationship එකක ඉන්නවා කියලා ඔයාට දැනෙනවා නම් ඒක වෙන්වීමකට යන්න දැන් සූදානම් නම් ඒකට යන්න ඉඩ අරින්න. මොකද බලෙන් රඳව ගත්තා කියලා එතන ඔයාට සැනසීමක් ලැබෙන්නේ නැහැ. ඉතින් අවසාන වශයෙන් තවත් කෙටි කාලීන උනත් වැදගත් හමුවීම් දෙකක් ගැන අපි කතා කරමු. පළවෙනි එක තමයි soul crossing. ඒ කියන්නේ හිතන්නකෝ ඔයා බස් එකේ කෝච්චි යනකොට හිතන්නේවත් නැති ආගන්තුක පුද්ගලයෙක් මුණ ගැහෙනවා. ඔහු හරි ඇය හරි කියන එක වචනයකින් ඔයාගේ මුළු ප්‍රශ්නයකටම විසඳුමක් ලැබෙන්න පුළුවන්. ඇත්තටම මේ වගේ අය ඔයාට මුණ ගැහෙන්නේ ඔයත් එක්ක මුළු ජීවිත ගමනම යන්න නෙමෙයි. දීර්ඝ කාලීන ගමනක යෙදෙන්න නෙමෙයි. ඔයාගේ ගමන ඔයා යන මඟ පොඩ්ඩක් වෙනස් කරන්න විතරයි මේ වගේ අය මුණ ගැහෙන්නේ. ඉතින් soul crossing එකකදී අපිට එකපාරට හිතාගන්න බෑ මේ මිනිස්සු මොකටද ආවේ ආවා ගියා වගේ එකක් තමයි අපිට දැනෙන්නේ. ඊට පස්සේ companion soulsලා. මේ අය අපේ ආත්මීය කණ්ඩායමේ සමාජිකයෝ විදිහට තමයි ඉන්නේ. ජීවිතේ හැමදාම මේගොල්ලෝ එකට ඉන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි පුංචි දුරකථන ඇමතුමකින් පවා පොඩි සම්බන්ධතාවයක් පවතිනවා. ඒ අය කතා කරන එක තප්පරයක් දෙකක් වුණත් විනාඩියක් දෙකක් වුණත් ඒ අයගෙන් අපේ ජීවිතයට ලැබෙන්නේ ලොකු හයියක්. අපේ විනෝදාංශ අපේ අරමුණු එක්ක මේ අය බද්ධ වෙලා ඉන්නවා. ඒ අයගෙන් පුංචි සහායවල් අපිට ලැබෙනවා. ඉතින් companion soulsලා අපේ ජීවිතේට වැදගත්. ඉතින් අද අපි මේ කතා කරපු සම්බන්ධතා දිහා බැලුවාම ඔයාට මොකද හිතෙන්නේ? සමහර වෙලට ඔයා දැන් ඉන්නේ හරීම වේදනාකාරී karmic බැඳීමක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සුවදායක soulmate බැඳීමක වෙන්න පුළුවන්. ඉතින් මතක තියාගන්න මේ හැම හමුවීමක්ම වෙන්නේ අපේ ආත්මයේ ගමන සම්පූර්ණ කරන්න. කවුරුත් අපේ ජීවිතයට නිකම්ම එන්නේ නෑ කියන එක අපි අනිවාර්යයෙන්ම තේරුම් ගන්න ඕනේ. එක්කෝ අපිට කෙනෙක් මුණ ගැහෙන්න පුළුවන් ආශිර්වාදයක් විදිහට. එහෙම නැත්නම් තවත් කෙනෙක් අපිට මුණ ගැහෙන්න පුළුවන් ජීවිතේට පාඩමක් විදිහට. ඉතින් ඔයාගේ ජීවිතෙත් මේ වගේ සුවිශේෂී හමුවීම් තියෙනවා නම් ඒ ගැන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඉතින් හෙටත් මේ වගේ කතා කරන්න පුළුවන් පුංචි මාතෘකාවකින් හම්බ වෙමු. ඔයාට සුබ දවසක්.